හොඳයි යාළුවනේ. ඉතින් අද කතා කරන්න යන්නේ WhatsApp එකේ අලුත්ම වැඩ ගැල්ල ගන්න. ඉතින් ඔයාලට දැන් WhatsApp එකෙන්ම ස්ටිකර්ස් හදාගන්න පුළුවන්. ඔයාලා මේ විදිහට WhatsApp එක ඕපන් කරගන්න. ඉතින් ඔයාලා WhatsApp ස්ටිකර්ස් ඔයාලා යවන තැනට යන්න. මේ විදිහට මෙතන ක්ලික් කරලා මේ විදිහට ආවම ස්ටිකර්ස් වල අපි දැන් ඉන්නේ. ස්ටිකර්ස් වල ඉන්නවා. ඉතින් තියෙන ස්ටිකර්ස් ටිකක් පෙන්නනවා යටින්. ඉතින් ඒ වගේම මෙන්න මෙතන එහා පැත්තෙන් තියෙනවා ඔයාලට create කියලා එකක්. ඉතින් මෙන්න මේ create කියන එක ඔයාලගේ පෙන්නන්නේ නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම Play Store එකට ගිහිල්ලා WhatsApp කියලා search කරලා WhatsApp එක අප්ඩේට් තියෙනම් අප්ඩේට් කරගෙන ඉන්න. හරි මම දැන් මගේ create කියන එක උඩ ක්ලික් කරනවා. හරි ඊට පස්සේ මේ විදිහට ඔයාලගේ gallery එක පෙන්නනවා. gallery එකේ තියෙන photos පෙන්නනවා. ඊට උඩින් තියෙනවා camera කියලා එකකුයි use AI කියලා එකකුයි. ඉතින් මෙන්න මේ camera කියන එක දුන්නොත් ඔයාලට පුළුවන් වෙනවා ඔයාලගේ දැන් ෆොටෝ එකක් මම මේ විදිහට මගේ ෆොටෝ එකක් ගන්නවා. ඔන්න මේ ෆොටෝ එක ගත්තට පස්සේ මෙන්න මේ විදිහට ස්ටිකර් එකක් ක්‍රියේට් වෙනවා. මේ තියෙන්නේ ඔන්න ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකත් අයින් වෙලා අපේ ෆොටෝ එක විතරක් තියෙනවා. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක එක්කත් මේ විදිහට ගන්න පුළුවන්. මේ බෑග්ග්‍රවුන්ඩ් එක එක්ක මේ බෑග්ග්‍රවුන්ඩ් එක නැතුව. හරි ඊට පස්සේ අපිට මේකට උඩින් මේ තියෙන මෙතන ක්ලික් කරලා කලින් අපේ ළඟ තියෙන ස්ටිකර්ස් ඇඩ් කරගන්න පුළුවන්. හරි මෙතන shapes තියෙනවා favorites කියන්නේ අපි කලින් අපි save කරගෙන තිබ්බ ස්ටිකර්ස් අපිට මේක උඩටම ඇඩ් කරගන්න පුළුවන්. ටෙස්ට් එකක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට pencil එකක් තියෙනවා මේකෙන් අර මේවා අඳින්නත් පුළුවන්. ඒ ටෙස්ට් එකත් එහෙමයි. ඔයාලට කැමති ටෙස්ට් එකක් මේ විදිහට hi කියලා දානවා නම් hi කියලා දාන්න පුළුවන්. hi කියලා දාලා ටෙස්ට් එක එඩිට් කරගන්නත් පුළුවන්. මේ තියෙන ඒ වගේ ටෙස්ට් එක එඩිට් කරගන්නත් පුළුවන් ඔය විදිහට. හරි ඊට පස්සේ එහෙම දීලා මම මේ විදිහට hi කියලා දෙන්න. ආ නෑ මම නද්දට එක් කියලා දෙන්න. නද්දට එක් කියලා දීලා මම දෙනවා නද්දට එක් කියලා. දීලා ඩන් දෙනවා. ඩන් දීපුවම අපේ මෙන්න මේ විදිහට තමයි අපේ ස්ටිකර් එක තියෙන්නේ. ඔය තියෙන්නේ නද්දට එක් කියලා. හොඳයි දීලා මේ විදිහට අපි ඒක සෙන්ඩ් කරගත්තාම ඒ අදාළ ස්ටිකර් එක යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක උඩ ක්ලික් කරලා අපේ මේක add to favorite කියන එක දීලා මේක අපිට save කරගන්න පුළුවන්. හොඳයි ඒ විදිහටම ඔයාලට පුළුවන් ආයෙත් create sticker ගිහිල්ලා මෙන්න මේ use AI කියලා එකක් තියෙනවා මේ තියෙන්නේ. අපි බලමු use AI එකකින් කොහොමද sticker එකක් හදාගන්නේ කියලා. ඉතින් මේකෙදි ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය දේ උඩින් search කරන එක විතරයි. ඒ search කරපුවම ඔයාලට පුළුවන් වෙනවා ඔයාලට ලස්සන stickers ඇති තරම් හොයාගන්න. මම අහන්නම් මෙතන cute cat කියලා. cute cat smile කියලා ගහලා search කරන්න. එතකොට අපිට AI වලින් ඔටෝම මෙන්න මේ විදිහට ලස්සන ස්ටිකර්ස් දෙනවා. අපි බලමු මොකද AI එකෙන් අපිට boys business එකට දෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ cartoons like ස්ටිකර්ස් අපිට දෙනවා. ඉතින් අපි මෙතන ගහමු real men කියලා. අපි බලමු boy fitness real men කියලා මේ විදිහට ගැහුවා. ඒත් අපිට එන්නේ cartoons. ඉතින් WhatsApp AI වලින් හදන ස්ටිකර්ස් ගොඩක් cartoon විදිහට තමයි එන්නේ AI වලින් හදන නිසා. හරි. ඔන්න ඔය විදිහට අපිට AI වලින් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට create sticker කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපේ gallery එකේ තියෙන photos පෙන්නනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ gallery එකේ තියෙන කැමති photo එකක් උඩ ක්ලික් කරලා අපි අර කැමරාවෙන් ෆොටෝ එකක් කරන් හැදුවේ මගේ අන්න ඒ වගේම ඔයාලට මේකත් හදා ගන්න පුළුවන්. මෙන්න බලන්න මම දැන් මේ ගේක පික්චර් එකක් ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකත් අයින් වෙලා මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් WhatsApp එකකින් ඇති තරම් ස්ටිකර්ස් WhatsApp එකෙන්ම හදා ගන්න. ඉතින් මම හිතනවා ඔයාලට වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් ගොඩක් මම මගේ channel එකේ දාලා තියෙනවා. ඒවත් බලන්න. බලලා හොඳ නම් subscribe කරන්න. එහෙනම් ගිහිල්ලා සේව් කරලා bye bye.